ආයුබෝවන් ඉරාන යුද්ධය 22 වන දිනය. 22 වන දිනයට උදා වෙත්ම යම් ආකාර සුබදායි ආරංචියක් ලැබෙනවා. ඒ තමයි ඇමරිකාව යුද්ධය අවසන් කරන්න සූදානම් වෙන බව. එහෙම නැත්නම් ඔවුන්ගේ යුද මෙහෙයුම් යම් ආකාරයට අඩු කරලා මේක ක්‍රමක්‍රමයෙන් යුද්ධෙන් ඉවත් වෙන සූදානමක් තියෙනවා කියලා ප්‍රකාශයක් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. හැබැයි මේ ප්‍රකාශය බොරුවක් කියලා ඉරානය කියනවා. ඉරානය කියනවා ඔහු මේ මනෝමූල මෙහෙයුමක් කරන්නේ මේ ලෝකයේ දිගින් දිගටම තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම වළක්වන්න ඔහු මේ බොරු ප්‍රකාශයක් කරන්න කියලා ඉරානය මේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ට්‍රම්ප් මේ ප්‍රකාශය කරන්නේ ඇත්තටද? එහෙම නැත්නම් බොරුවටද කියන තත්වය මතුවෙනවා. මොකද දැනටමත් දහස් ගණනක් වූ ඇමරිකානු මැරයින් සොල්දාදුවන් ඉරානය දෙසට පැමිණෙමින් සිටිනවා. ඒ ඇමරිකානු මේන්ලෑන්ඩ් එකේ සිට සහ ජපානයේ ඔකිනාවා කඳවුරේ සිට. ඉතින් මේ විදියට ට්‍රම්ප්ගේ දිනෙන් දින වෙනස් වන ප්‍රකාශات එක්ක ඇත්තටම ඔහු කියන්නේ ඇත්තද බොරුද කියන එකත් තේරුම් ගන්න බෑ. ඉතින් අද අපි කතා කරමු 22 වන දිනේදී ඉරාන යුද්ධයේ අලුත්ම තත්වය. අහලා බලන්න කතාව. මේ ට්‍රම්ප්ගේ අලුත්ම ප්‍රකාශය තුල කාරණා කිහිපයක් තිබෙනවා. ඔහු මුලින්ම කියනවා winding down the war කියලා. ඒ කියන්නේ යුද්ධය ඇමරිකාව අවසන් කරන්න සූදානම් වෙනවා කියලා. අපි දැනටමත් දිනලා තියෙන්නේ කියන කතාවත් ඔහු හිදී කියනවා. ඒ වගේම ඔහු නේටෝ සහ ඇමරිකානු හිතවතුන්ට ද්‍රෝහීන් ලෙස චෝදනා කරනවා. ඒ මේ යුද්ධෙදී මේ හෝමුස් සමු සංධිය රැකගන්න උදව්වට ආවේ නැහැ කියලා. බ්‍රිතාන්‍ය ඊයේ දිනේදී තමන්ගේ බේසස් ඇමරිකානු ගුවන් යානාවලට ප්‍රහාර සඳහා ලබා දීලා තියෙනවා. හැබැයි ට්‍රම්ප් ඒකට කියනවා දැන් ඒ ඩිසිෂන් එක එහෙම නැත්නම් ඒ තීරණය ගොඩක් පරක්කු වැඩි කියලා. ඒ වගේම බ්‍රිතාන්‍ය තුල යම් විරෝධයකුත් හටගෙන තිබෙනවා මේ විදිහට ඇමරිකාවට ඉඩ දීම සම්බන්ධව. අනෙක් අතට ඉරානයේ විදේශ ඇමතිවරයා බ්‍රිතාන්‍යයට තර්ජනය කරලා තියෙනවා ඔවුනුත් මේ යුද්ධයට හවුල් වුණාසේ සලකනවා කියලා. ඒ වගේම ට්‍රම්ප් කියනවා මේ හෝමුස් සමුද්‍ර සංධිය රැකගන්න එක මේ ප්‍රදේශය භාවිතා කරන එහෙම නැත්නම් මේ මාර්ගය භාවිතා කරන රටවල් කරගන්න ඕන කියලා. ඒ චෝදනාව කරන්නේ කෙලින්ම චීනෙට. ඉරානය මේ ප්‍රකාශයට ප්‍රතිඋත්තර බඳිමින් කියන්නේ මේ ට්‍රම්ප් කරන්න හදන්නේ මේ ලෝකයේ තුල දැන් ආර්ථිකය ඉතාමත් ව්‍යාකූල තැනකට පත් වෙලා තිබෙනවා. ඉතින් ට්‍රම්ප් යුද්ධය නවත්තනවා කිව්වම මේ තිල් මිල ගණන්, ගෑස් මිල ගණන් ඉහළ යන එක නවතීවි. නැවතත් කොටස් වෙළඳ පොළවල් පෙර තිබූ තත්ත්වයට පත් වේවි. ඉතින් මේ ආර්ථිකමය වශයෙන් ඇතිලා තියෙන ව්‍යාකූල බව නැති කරන්න තමයි මේ ට්‍රම්ප් හදන්නේ කියලා ඉරානය මේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒකේ ඇත්තකුත් තියෙනවා. මොකද ඇමරිකානු මැරයින් සහ සෙබළුන් දහස් ගණනක් දැන් ඉරානයේ දෙසට එනවා. ඉතින් මේ විදියට මේ සොල්දාදුවන් අතිරේකව 5000ක් ගෙන්න ගන්නේ මොකටද කියන ප්‍රශ්නය මතුවෙනවා. යුද්ධය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අතිරේක සොල්දාදුවන් මොකටද? මැරයින් විශේෂ බලකා සෙබළුන් මොකටද? ඉතින් මේ ඉරානය කියන කතාවත් ඇත්ත. මොකද පහුගිය දින ටිකේ ඇමරිකානු ප්‍රහාරවල අඩුවක් නැහැ කියලා තමයි ඉරානය කියන්නේ. කොහොමදත් ඉරානය යුද්ධය නවත්තන්න සූදානම් නැහැ. මොකද ඔවුන් කියන්නේ මේ ප්‍රහාරය නවත්තන්න ඕන ඇමරිකාව සහ ඊශ්‍රායලය මුලින් කියලා. තෙල් බැරලයක මිල ඩොලර් 112 සීමාව පසු කර තිබෙනවා. මේ සමගම ඇමරිකාව තවත් තීරණයක් කරන් තියෙනවා. සම්බාධක පැනූ ඉරාන තෙල් බැරල් මිලියන 140ක සම්බාධක මසකට ඉවත් කරන්න ඇමරිකාව සූදානම් වෙනවා. මොකද ඉරානය දැනටමත් සම්බාධක සහිත රටක්. හැබැයි ඉරාන්ට එරෙහි යුද්ධය කරද්දී ඉරාන්ට මේ විදිහට සම්බාධක ඉවත් කිරීම තුළ ඉරාන්ට ඉතා විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේක කිසිම තර්කානුකූල පදනමක් තියෙන එකක් නෙමෙයි. මොකද ඉරාන්ට එරෙහි යුද්ධ කරනවා. ඉරාන රෙජිමය වෙනස් කරන්න ඇමරිකාව හදනවා. ඒ අතරවාරේ රෙජිමයට මුදල් එන්න තෙල් වල තිබුණු සම්බාධක ඉවත් කරනවා. ට්‍රම්ප් බලාපොරොත්තු වෙන්නේ මේ තෙල් සැපියුම එක දිගට දීලා මේ ලෝකයේ ආර්ථිකය මේ ව්‍යාකූල වෙන එක නවත්තන්න. හැබැයි අනෙක් පැත්තෙන් ඉරාන රෙජිමයට ඉතා විශාල මුදල් සම්භාරයක් මේ තුල ලැබෙනවා. ඉතින් පරස්පර විරෝධී දේවල් ට්‍රම්ප්ට කරන්න වෙලා තියෙනවා. සැලසුමක් නැතුව පටන් ගත්ත යුද්ධය දැන් ඔහුට ඉවර කරගන්න විදියක් නැහැ. අර බොහෝ දෙනා චෝදනා කරනවා වගේ මේක ඊශ්‍රායලට ඕන නිසා ඇමරිකාව පැටලුණු යුද්ධයක් වගේ බව දැන් හොඳින්ම තේරෙනවා. මේ යුද්ධය නිසා රුසියානුවන් ඉතා විශාල ලෙස ප්‍රතිලාභ ලබනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ සම්බාධක සහිත තෙල් වලට දැන් විශාල ඉල්ලුමක් පවතිනවා. ශ්‍රී ලංකාව පවා රුසියාවෙන් දැන් තෙල් ගන්න හදන්නේ. ඉතින් රුසියානුවන්ටත් මෙතෙක්කල් ඉතා විශාල ලෙස සම්බාධක පනවලා ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන මේ තෙල් සහ ගෑස් වලට සම්බාධක පනවලා ඔවුන්ව මර්ධනය කරන්න තමයි ඇමරිකාව සහ මේ ඇමරිකානු හිතවාදී බටහිර කඳුරු සූදානම් වුණේ. නමුත් ඉරාන යුද්ධයත් එක්ක මේකෙන් වැඩිම ප්‍රතිලාභ ලබන රට බවට රුසියාව පත් වෙලා තිබෙනවා.
මොකද රුසියාව එක් පැත්තකින් තමන්ගේ තෙල් ආදායම, ගෑස් ආදායම වැඩි කරගනිද්දී යුක්‍රේනය අනිත් පැත්තෙන් ඉතා විශාල ලෙස දුර්වල වෙනවා. මොකද යුක්‍රේන්ට ලබා ගන්න තිබෙන ආයුධ තමයි මේ ඇමරිකානුවන් ඉරානයේදී විනාශ කරගන්නේ. විශේෂයෙන් පේට්‍රියට් මිසයිල් යුක්‍රේන්ට ඉතා අත්‍යවශ්‍ය වෙපන් එකක්. ඉතින් මේ විදියට මේ යුක්‍රේනය එක් පැත්තකින් දුර්වල වෙද්දී රුසියානු ආර්ථිකය ප්‍රබල වෙද්දී මේ යුද්ධය නිසා වැඩිම ප්‍රතිලාභලාභියා බවට ව්ලාඩිමිර් පුටින් ජනාධිපතියට පත් වෙනවා. ඔහු ට්‍රම්ප් එක්කත් ඉතාමත් හොඳ ගනුදෙනුවක ඉන්න නිසා මේ ඉරාන යුද්ධය අවසන් වුණාම මේ යුක්‍රේන යුද්ධය සම්බන්ධවත් මතුවෙන්නේ රුසියාවට ඉතාමත් ධනාත්මක උත්තරයක්. ඊයේ දිනේදී ඇතිවුණු යුදමය තත්ත්වය ගැන අපි කතා කරමු. ඊශ්‍රායලය විසින් ලෙබනනේ බීරුට් ඇතුළු හිස්බුල්ලා ඉලක්ක රැසකට ඊයේ දිනේ පහර දීම් සිදු කළා. මේ වන විට ලෙබනනේ මියගිය සංඛ්‍යාව 10 ඉක්මවා තිබෙනවා. ඒ වගේම ඔවුන් ඉරානයේ ටෙහෙරාන් ඇතුළු ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළා. ඉතින් ඊශ්‍රායලය දිගින් දිගටම මේ ඉරානය සහ ලෙබනනේ ඉලක්කවලට තමන්ගේ ගුවන් හමුදාවේ ගුවන් යන යොදාගෙන දිගුදුර ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම ඔවුන් ප්‍රථම වතාවට සිරියානු හමුදා ඉලක්ක කරගෙනත් යම් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. හැබැයි එකම දේ මේ නව සිරියානු පාලනය ඉරාන විරෝධී පාලකයන්. හැබැයි ඔවුන්ට ප්‍රශ්නයක් තිබෙනවා මේ දකුණු සිරියාවේ ඩ්‍රූස් කොමියුනිටි එක. එහෙනම් ඩ්‍රූස්වරු ඊශ්‍රායල හිතවාදී. ඉතින් මේ ඩ්‍රූස්වරු සහ සිරියානු නව පාලනය අතර ගැටුමක් හටගත්තා. ඉතින් මේ නිසා වෙන්න ඕන ඊශ්‍රායලය මේ ඩ්‍රූස්වරුන් බහුල ප්‍රදේශයකට මේ සිරියානු හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ. පෙර දිනයන්ට සාපේක්ෂව දැන් යුදමය තත්ත්වය යම් ආකාරයකට අඩුවක් පේනවා. දිනපතාම දෙපාර්ශ්වයේ ප්‍රහාර එල්ල කළාට දැන් ඒ ප්‍රහාරවල අඩුවක් තිබෙනවා. මොකද දෙපාර්ශ්වයේම දැන් යුදමය අතින් දුර්වල වෙන්නේ. ඉතින් ඉරානය ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරය ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක් දියත් කරලා තියෙනවා. ඒ වගේම ඉරාකයේ සිටින ඉරාන හිතවාදී ප්‍රෝ ඉරානියන් මිලිටියා කණ්ඩායම විසින් ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට නැවතත් ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. ඒ වගේම සෞදිය, කුවේටය, එක්සත් අරබ් එමිරාජ්‍ය සහ කටාරය ඉරාන ඩ්‍රෝන මිසයිල් කිහිපයක් ඉන්ටර්සෙප්ට් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේවායේ කොටස් කඩා වැටීමේ යම් හානි සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි පෙර දිනයන්ට සාපේක්ෂව දෙපාර්ශ්වයේම ප්‍රහාරවල යම් අඩුවක් දැන් පෙන්눔 කරනවා. ඇමරිකානු ආර්ථිකයට යුද්ධය බරක් වුණාට දැන් ඇමරිකාවට අතමිට සරු වෙන්න පටන් ගන්න තිබෙනවා. මොකද ඔවුන්ගේ අවි ආයුධ විකුණ ගන්න දැන් හොඳ මාකට් එකකුත් බිහි වෙමින් පවතිනවා. ඔවුන් එක්සත් අරබ් එමිරාජ්‍ය වෙත ඩොලර් බිලියන 8.4ක අවි විකිණීමක්, ඒ වගේම කුවේටයට ඩොලර් බිලියන 8ක අවි ආයුධ විකිණීමක් සහ ජෝර්දාන්ට ඩොලර් මිලියන 70ක අවි ආයුධ විකිණීමක් ගැන වාර්තා වෙනවා. මේ සම්පූර්ණ ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 16.5යි. ඉතින් මේ විදිහට ඇමරිකාව එක් පැත්තකින් යුද්ධයට වියදම් කරද්දී අනෙක් පැත්තෙන් තමන්ගේ ආයුධ ටික විකුණ ගන්න මාකට් එකකුත් ඕපන් කරන් තිබෙනවා. ඒ වගේම වුන් කලින් ඊශ්‍රායලට ඩොලර් මිලියන ගණනක අවි ආයුධ සැපීමක් කළා. ඉතින් මේ යුද්ධය දිග්ගැස්සෙනකොට මේ ගල්ෆ් කලාපීය රටවල් ඔවුන්ට මුදල් ඕනෑ තරම් තිබෙනවා. ඔවුන් ඇමරිකාවෙන් අවි ආයුධ ගන්නවා. ඇමරිකාව මේ පැත්තෙන් යුද්ධයට වියදම් කරද්දී අර පැත්තෙන් ඔවුන්ට මුදල් එනවා. ඒ වගේම ඔවුන්ට තෙල් සංචිත ඕන තරම් තියෙනවා. ඒ නිසා තෙල් මිල ඉහළ යනකොට ඔවුන් තමන්ගේ සංචිත මුදා හරිනවා. ඉතින් ඇත්තම ගත්තම ඇමරිකාව මේ යුද්ධේ පරදින්නේ නැහැ. ඇමරිකාව මේ යුද්ධ කරන්නේ තමන්ගේ ආර්ථිකය, තමන්ගේ තත්ත්වය හදාගන්න. ඒක තමයි ඇත්තම කතාව. දවස් 22ක් ගෙවිලා යනවා. අපි බලමු 23 වෙනි දිනේදී මොකද්ද වෙන්නේ? ට්‍රම්ප් ඇත්තටම යුද්ධය අත්හරියද? එහෙම වුණොත් මේ යුද්ධය අවසන් වෙලා යම් ආකාරයට මේ ලෝකේ පවතින ආර්ථික සමාජමය ගැටලුව ඉක්මන විසඳෙවිද? අපි බලන් ඉමු. හෙට දිනේදී හමුවන බලාපොරොත්තුෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.